හරි. ආයුබෝවන් සියලු දෙනාටම අපි දන්නවා දැන් මීට මාසයකටත් පෙර කළමනාකරන සේවා නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පැවැත්වුණා. ඒ කියන්නේ 2019 ගැසට් කරපු විභාගය 2025 පැවැත්වුණේ. එතකොට අවුරුදු 6ක් 7ක් විතර ගියා. ඒ මොකද අපි දන්නවා 2019ත් එක්කම දැන් කොවිඩ් අනතුරත් එක්ක කොවිඩ් උවදුරත් එක්ක ආවට පස්සේ අ, විභාග ටික ඔක්කොම කල් ගියා. හැබැයි එතනදී කියවෙන්නේ නැහැ. දැන් නැවතත් එම තනතුර සඳහාම විවෘත තරඟ විභාගය, ඒ කියන්නේ විවෘත පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කරලා තියෙනවා. මේ විභාගයක් එච්චර කාලයක් අවුරුදු 5ක් 6ක් කල්යයි කියලා හිතන්න බෑ. මොකද දැන් ගැසට් කරන විභාග ඒ අදාළ කාලය තුල පවත්වන උපරිමුණොත් මාසයක් තමයි කල්යමක් සිද්ධ වෙන්නේ. අපි ඒ දේවල් නැතුව අපි බලමු ඔන්න අද 2025 මැයි මාසේ 30 වෙනි දින ගැසට් පත්‍රය අනුව කළමනාකරන සේවා නිලධාරී 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය නැවත ගැසට් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝ එක තුලින් අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා මොනවද මේ සඳහා අවශ්‍ය වෙන සුදුසුකම්, ඒ වගේම මේ විභාගයේ ගැසට් මොනවද විභාග කියන්නේ මේ විභාගයේ විෂයන් පිළිබඳ, ඒ වගේම මේ විභාගයට අයදුම් කිරීමේදී තියෙනම දිස්ත්‍රික්ක තෝරා ගැනීම සම්බන්ධ කටයුතු, ඒ වගේ දැන් ගොඩක් අය කතා කරන වයස අවුරුදු 30 තියෙන එක 35 දක්වා ඉහළ ගියා නම් සාධාරණයි කියලා ඒ වගේ දේවල් තියෙනවා. අපි ගැසට් පත්‍රයේ පුරාවටම මේ දේවල් කතා කරනවා. ඒ වගේම මේ සඳහා තරඟ විභාගයට අදාළ වෙන පන්ති පැවැත්වීම පිළිබඳවත් හරිද අපි සාර්ථකව ආකාරයේ විෂය නිර්දේශ ආවරණය කිරීමේ පන්ති පැවැත්වීම පිළිබඳවත් අපි මේ වීඩියෝ එක තුලින් කතා කරනවා. මේ වෙනකොට ඔයාලට ගැටලු ගොඩාක් ඇති කොහොමද මේකට ඇප්ලයි කරන්නේ මේ දේවල්. අපි මේ දේවල් එකින් එක විසඳා ගමු. හරිද? අවශ්‍ය කොටස්, ඒ කියන්නේ ගැසට් එක පුරාවටම අත්‍යවශ්‍ය කොටස් මම highlight කරලා වෙන් කරලා පැහැදිලිව දක්වලා තිනවා. අපි ඒ ගැන දැන් කතා කරන්න ආරම්භ කරමු. හරි. කළමනාකරන සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. මේක පළාත් පාලන, පළාත් සභා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සතුව ක්‍රියාත්මක වෙන ඒකාබද්ධ සේවාවට අයත් හරිද තනතුරක් මේක. එතකොට ඒකාබද්ධ සේවාවක් කියන්නේ ඔයාලව මේ මුළු ලංකාව පුරා තියෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒ වගේ තියෙන පුරප්පාඩු වලට ඔයාලව යොමු කරනවා. මේ විභාගයේ සමත් වුණාට පස්සේ. ඒ වගේම අනිත් දේ තමයි දැන් ඔයාලට තියෙන්නේ ඉහළ නිලධාරීන්ට කියන්නේ පරිපාලන නිලධාරීන්ට ඒ වගේ නිලධාරීන්ට ඒගොල්ලන්ගේ ලිපි ලේඛන කටයුතු වලදී ඒගොල්ලන්ට උදව් දෙන්න තමයි තියෙන්නේ. දැන් අපේ රටේ රාජ්‍ය සේවයේ වැඩ ගත්තොත් සමස්තයක් වශයෙන් ගත්තොත් බහුතර වැඩ ප්‍රමාණය සිද්ධ කෙරෙන්නේ ඕගොල්ලන්ගේ අතින්. හරිද? ඕගොල්ලන්ගේ හරහා තමයි. හරි. අපි බලමු කළමනාකරන සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණිය තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය විභාග කොමසාරිස් ජෙනරාල් වරයා විසින් 2025 අවුරුද්දේදී සැප්තැම්බර් මාසෙදී පවත්වනවා කියලා නිවේදනය කරනවා. එහෙනම් සැප්තැම්බර් දැන් මේ වෙනකොට ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස 4ක් තියෙනවා. අපි උපකල්පනය කරනවා සැප්තැම්බර් මාසයේ විභාගේ පැවැත්වෙනවා කියලා. විභාගේ කල්යන එක, විභාග නොපැවැත්වෙන එක ගැන මතම ඉඳලා අපෝ ඕක ඇප්ලයි කරලා ඉඳලා වැඩක් නැහැ නේ කියලා හිතන අය මේක ඉතුරු ටික බලන්න එපා. හරි වැඩක් නැහැ. ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒ වගේම රජේ රැකියා නැහෙනි, රැකියා නැහෙනි. හරිද? අපිට රස්සා දියව් කියලා නිකන්ම මොනව හරි දෙනකම් බලන් ඉන්න අයත් මෙතනින් එහාට මේක බලන්න එපා වැඩක් නෑ. ඒගොල්ලන් එක ගනුදෙනුවක් නැහැ මට. හරිද? ඒ වගේ අය රජයේ සේවයට එන්න ඕනත් නෑ, එන්නත් බෑ. හැමදාම පාරේ තමයි ඉන්න වෙන්නේ. හරි? ඒ කියන්නේ පාරේ කිව්වේ උද්ඝෝෂණවල නේද? ඒ වගේ තමයි ඉන්න වෙන්නේ. ඔන්න දැන් අපි අනිත් කොටස මේකට අයදුම් කරන්න බලාපොරොත්තු වෙන. හරිද? පොඩි හරි ආසාවක් තියෙන. මොකද්ද මේකෙන් වෙන්නේ? අන්නේ කුතුහලයේ තියෙන අය රැඳිලා ඉන්න. හරි. ඊළඟට පැහැදිලිව highlight කරලා දක්වනවා 2025 ජූනි මාසේ 30 තමයි මේ විභාගයට අයදුම් කරන්න තියෙන අවසන් දවස. දැන් අද ජූනි 2 හරි තව දවස් 28ක් තියෙනවා. ආසන්නකුත් මාසයක්ම තියෙනවා. හොඳට මේ වීඩියෝ එක බලලා අයදුම් කරන්න. එතකොට කියනවා මාර්ගගත අයදුම්පත් බාර ගැනීම 2025 ජූනි මාසේ 2 වෙනි දින පෙරවරු 9ට විවෘත වෙලා 2025 ජූනි මාසේ 30 වෙනි දින පස්වරු 9ට අවසන් වෙනවා කියලා කියනවා. එතකොට මම මෙතනදිම කියන්නම් මේ www.doenext.lk කියන වෙබ් අඩවිය හරහා තමයි ඔයාලට මේ සඳහා අයදුම් කරන්න වෙන්නේ. මම ඒකත් මෙතනම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. හරි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියාම අපිට එතනින් තෝරගන්න පුළුවන්. අපි බලමු මේ වෙනකොට මේ අයදුම් කිරීම සඳහා වෙබ් අඩවිය යාවත්කාලින් කරලාද තියෙන්නේ කියලා ගැසට් පත්‍රය නිකුත් කරන මොහොත වෙනකොට. ඒ කියන්නේ ජූනි මාසේ 2 වෙනිදා වෙනකොට.
අපි ඒක බලමු. අ, හරි. ඒක ලෝඩ් වෙනකන් අපි ඊළඟ පියවරට යමු. එතකොට මම මෙතනදී පෙන්වන්නම් කොහොමද අයදුම් කරන්න කියලා. හරිද? හරි. ඒක ඇවිල්ලා තිනවා. මුලින්ම යන්න ඕන හෝම් එකට. හරිද? ඊළඟ විභාග දෙපාර්තමේන්තුවේ හෝම් එකට ගිහිල්ලා එතනදී අපිට පෙන්නනවා හරි අපි ඒක බලමු. ඊළඟට ගොඩක් දේවල් තියෙනවා මේ මුළු සම්පූර්ණ ගැසට් එක පුරාවටම තියෙන දේවල් අපිට අවශ්‍ය නැහැ. ඊළඟට ඔන්න මම නැවතත් හයිලයිට් කරලා තියෙනවා පැහැදිලිව මෙන්න මේ වගේ කොටසක්. පත්වීමක් සඳහා තෝරාගනු ලැබුවහොත් පළමු පත්වීම ලැබූ සේවා ස්ථානයේ අවම වශයෙන් වසර 3ක් අනිවාර්යයෙන්ම සේවය කරන්න කියලා දක්වනවා ගැසට් පත්‍රයේම. මොකද සමහර අය පත්වීම ගත්ත දවසේ ඉඳලා ඊට පහුදා ඉඳලා උත්සාහ කරන්නේ ස්ථාන මාරුවක් හදාගන්න. හරිද? එතකොට එහෙම කරන්න බෑ කියලා කියනවා. අවුරුදු 3ක් ඉන්න ඕන කියලා කියනවා. හැබැයි ඊට පස්සේ මෙහෙම කියනවා. කෙසේ වෙතත් පත්කිරීම බලධාරියා විසින් තීරණය කරනු ලබන යම් සුවිශේෂී හේතුන් මත එම කාලයේ අවසන් වීමට පෙර ස්ථාන මාරුවක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 3ක් වෙනකන් වැඩ කරන්න කියලා කියන ඔයාලට පත්වීම ලැබෙන තැන. ඒක ඔයාලට නේද? ඔයාගේ මොන හරි අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වෙනවා නම් එහෙම එනවා ඔයාගේ පත්වීම බලධාරියාට ඒ කියන්නේ ඔයාගේ පත්වීම බලධාරියා වෙන්නේ ඔයාව පත් කිරීමට කියන්නේ ඔයාව පත් වෙන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා. හරිද? අන්න එයාට පුළුවන් ඉතින් මේ අවුරුදු 3කට කලින් ඔයාව ඕනනම් යවන්න. හරි? ඊළඟට අපි බලමු ඊළඟට සාමාන්‍යයෙන් බලන දෙයක් තමයි නේද වැටුප. දැන් මේ රුපියල් 48470ක මූලික වැටුපක් දෙනවා කියලා දක්වනවා. හැබැයි පටල ගන්න එපා මේ 48470 පෙන්වන්නේ ඔයාට 2025 10 ඒ කියන්නේ 10 අලීරක් 2025 චක්‍රලේඛය අනුව. ඒ කියන්නේ මේ පඩිය ඔයාට ලැබෙන්නේ හරිද? රුපියල් 48470ක මේ මූලික වැටුප ගැන කතා කරමු. මේක ලැබෙන්නේ ඔයාට 2027 ජනවාරි 1 වෙනිදා ඉඳලා එන මාසේ. ඊට කලින් දැන් පත්වීම ගත්තොත් මීට වඩා රුපියල් 6000ක් 7000ක් විතර අඩුයි. මොකද වසර 3කින් වැඩි වෙන පරිදිනේ වැටුප් වැඩිවීම සිද්ධ කරේ රාජ්‍ය සේවකයන්ගේ. ඉතින් ඒක නිසා 2027 ඉඳලා ඔයාගේ මූලික වැටුප 48470ක් නේද? මීට අමතරව ඔයාට දීමනා හිමි වෙනවා රාජ්‍ය සේවකයන් හිමි සෙසු දීමනා. ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 75000ක විතර වගේ වැටුපකට යන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන්. සමහර දෙපාර්තමේන්තු ආයතන තියෙන්න පුළුවන් අතිකාල ගෙවන. ඒ කියන්නේ OT තියෙන ඒවට වැටුනොත් ඉතින් ඒවටත් ඔයාලට ගෙවීමක් ලබා ගන්න පුළුවන්. සමහර ඒවා දෙන නිවාඩු දින වැඩ කරන්න අවශ්‍ය වෙන දෙපාර්තමේන්තු තියෙනවා. ඒකට ඔයාට ඒවට නිවාඩු දින වැඩ කරොත් ඔයාට ඒ සඳහා ගෙවීමක් ලැබෙනවා. හරිද? ඒක නිසා ආසන්න රුපියල් 70000ක් කියලා හිතලා ඔළුව හදාගෙන වැඩේ පටන් ගමු. හරි? ඊළඟට මෙන්න සුදුසුකම් අතේ ඒකනේ වැදගත් වෙන්නේ. හරිද? සුදුසුකම් යටතේ අපි බලමු ඇත්තටම කාටද මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. ඒක හරිනේ. ඉතින් අනිත් අය මේක බලන්නේ නැහනේ. මෙන්න මේක වැදගත් දෙයක්. හරිද? අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි. හරිද? එතකොට අහන්න එපා ආයෙමත් සර් අවුරුදු 30යි දවස් 30යි බැහැනේ. බැහැ. හරිද? මුලින්ම ගැසට් එකක් කියලා තේරුම් ගන්න බලන්න. අවුරුදු 18ට දවස් 18ක් අඩුයි. පුළුවන්ද? බැහැනේ. හරිද? පැහැදිලිව බලන්න උපන්දින කාල පරාසයක් දක්වලා තියෙන 2007 6:30 සහ 1995 6:30 අතර කාලය තුලද නම් ඔයා ඉපදුනේ ඔයාට අයිඩෙන්ටි කරන්න පුළුවන්. ඉතින් ඊට වඩා දවසක් හෝ අඩු වැඩි නම් ඒ කියන්නේ අඩු පැත්තෙන් අඩු නම් වැඩි පැත්තෙන් වැඩි නම් නේ. එහෙනම් ඔයාට අයිඩෙන්ටි කරන්න බෑ. හේතුව තවත් වයස් පරතරය ඉහළ යන එකක් නෑ. මොකද ලක්ෂයකට අධික මේක අයිඩෙන්ටි කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ මොහොතක ඕනතරම් අයිඩෙන්ටි කරුවන් සොයා ගන්න පුළුවන් විභාගයකදී ඔයාට 18ට වඩා දවසක් අඩු වුණානේ. වයස අවුරුදු 30ට වඩා දවසක් වැඩියිනි. දබසයිනි. එහෙම කියලා ඔයාට අවස්ථාවක් දෙයි කියලා හිතන්න බෑ. මොකද ලක්ෂයකට වඩා අයදුම්පත් යොමු වෙන නිසා. වයස හරි. දැන් අනිත් අය මේක බලන්න එපා යන්න. හරිද? වැඩක් නෑනේ. 18 30 අතර අය. ඊළඟට අධ්‍යාපන සුදුසුකම් පැත්තට එනකොට ඔයාගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් මෙහිදී විමසා බැලෙනවා. සාමාන්‍ය පෙළේදී භාෂාවට සහ ගණිතයට 100ක් ඕන. නැත්තම් යන්න. හරිද? ඉන්න එපා. වැඩක් නෑනේ. භාෂාව කිව්වම එක්ක සිංහල, එක්ක දෙමළ, එක්ක ඉංග්‍රීසි. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් එකකට ඔයාට තියෙන්න ඕන සී සාමාර්ථයක්. හරිද? ඊළඟට පොඩි දෙයක් තියෙනවා සටහන යටතේ මම ඒක කියන්නම්. සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි සී තියෙන්න ඕන. පැහැදිලිවම ගණිතයට සී තියෙන්න ඕන. සම්මාන සාමාර්ථයන් සහිතව ඒ කියන්නේ ඇතුළුව තවත්
විෂයන් 4කට ඇතුළුව 4කට කිව්වම C4ක් තියෙන්න ඕන. හරිද? C4ක් තියෙන මේ හතරෙන් දෙකක් භාෂාවට හතරෙන් එකක් භාෂාවට අනික ගණිතයට වෙන්නට ඕන. අනිත් දෙක චිත්‍රවලට හරි මොන හරි වෙන මොකට හරි කමක් නැහැ. මෙතනදී කියන්නෙත් නැහැ එකවර. එහෙම නෙවෙයි. ඔයා සිංහල වලට නේද? සිංහල වල C එකක් ගත්තා පළවෙනි පාර ලියනකොට ගණිතේ ෆේල්. දෙවෙනි පාර උත්සාහ කරා ගණිතේ S. තුන්වෙනි පාර උත්සාහ කරා ගණිතේ ආයි ෆේල්. හතරවෙනි පාර උත්සාහ කරා ගණිතේ යන්තම් C. පුළුවන් ඈ. ඒක වාර ගණන් අහන්නේ නැහනේ. ගණිතයටයි භාෂාවටයි තවත් විෂයන් දෙකකට 100 අකුරු 4ක් පෙන්වන්න පුළුවන් නම් ඔය වාර කීයකින් ලිව්වත් ගැටලුවක් නෑ. ඔයාලට විභාගෙට වාඩි වෙන්න පුළුවන්. සහ ඒ වගේම උසස් පෙළක් ඉල්ලනවා. සරලයි ඈ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණ සාමාන්‍ය පොදු පරීක්ෂණය හා එහෙම එකක් තියෙනවනේ. ඒකයි සාමාන්‍ය ඉංග්‍රීසි හැර ඔයාට S3ක් ඕන. හරිද? S3ක් තිබුණම ඇති. ඊළඟට මේ භාෂාව කියන දේ තෝරගන්නකොට හිතන්න ඔයා මේ තරඟ විභාගයේ තියෙනවනේ. තරඟ විභාගය ලියන්නේ සිංහලෙන්. හැබැයි ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලي සිංහල වලට S, ඉංග්‍රීසි වලට A. ඔයාට පුළුවන් ද විභාගය ලියන්න? බෑ. හැබැයි මෙහෙම ලියන්න පුළුවන්. ඔයාට විභාගයට ඉදිරිපත් වෙන භාෂාව හිතන්න ඔයා සිංහලෙන් බලාපොරොත්තු වෙනවා කියලා. එහෙනම් ඔයාට සාමාන්‍ය පෙළදී සිංහල වලට තමයි 100 එකක් අවම වශයෙන් තියෙනවා. හැබැයි මෙහෙම වුණොත් කෙනෙක් ඉන්න පුළුවන් සිංහල S. හැබැයි එයාට ඉංග්‍රීසි C. අන්න එහෙනම් ඔයාට විභාගෙට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ මේ තරඟ විභාගයේ භාෂා මාධ්‍ය විදියට ඉංග්‍රීසි තෝරගත්තොත් එන්නේ. එතනදී කියවෙන්නේ නැහැ ඔයා එතනින් විභාගේ පාස් වෙලා රජේ ඒ කියන්නේ වැඩ කරන්න ආවට පස්සේ එතන ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නෙවෙයි. මේ විභාගයේ සම්බන්ධ ගැටලු. හරි. පැහැදිලිනේ. එතන කෙනෙක් ඉන්න පුළුවන් සිංහල S ඉංග්‍රීසිත් S එයාට දෙමළ වලට 100 එකක් තියෙනවා. එහෙනම් එයාට විභාගේ ලියනවා ලියන්නේ වෙන්නේ දෙමළ මාධ්‍යයෙන්. පැහැදිලි ඇති. හරිද? ඊළඟට අපි යමු දැන් මේ කිව්ව සුදුසුකම් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සුදුසුකම් ජූනි මාසේ 30 වෙනිදාට පෙර සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඊළඟට දැන් පෙන්නනවා දිස්ත්‍රික් ජනගහන අනුපාත පදනම මත තෝරා ගැනීම. එතකොට දිස්ත්‍රික් ජනගහනයේ දැන් දිස්ත්‍රික් එකේ ජනගහනය ඉන්නවා. ඒ වගේම ඒ දිස්ත්‍රික්කයට වෙන වෙලා තියෙන පුරප්පාඩු ගණන තියෙනවා. හරි. ඒ වගේම ඒ දිස්ත්‍රික්කයෙන් නේද? එහෙම නැත්නම් ඒ අයිඩුම් කරලා තියෙන ප්‍රමාණය. ඔන්න ඔය දේවල් වලට සමානුපාතිකව තමයි මේ පුරප්පාඩු බෙදලා තියෙන්නේ කියලා තමයි ඔය දක්වන්නේ. සේවයට බඳවා ගැනීම නියෝජනාත්මක පදනමක් මත සිදු කරනවා. එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයක ජනසංඛ්‍යාවට සමානුපාතිකව ඒ දිස්ත්‍රික්කය සඳහා පුරප්පාඩු සංඛ්‍යාවෙන් නියමිත ගණනක් වෙන් කරනු ලැබේ. ඇත්ත නෙමෙයි. ජනගහනයට සමානුපාතිකව පුරප්පාඩු සංඛ්‍යාව වෙන් කරනවා. ඒක තමයි ඔය කියන්නේ. නේද? ජනගහනය ගොඩාක් වැඩි නම් කිසියම් දිස්ත්‍රික්කයක ඒ දිස්ත්‍රික්කයට වෙන් වෙන පුරප්පාඩු ප්‍රමාණය වැඩි වෙයි. ජනගහනය ගොඩාක් අඩු නම් ඒ දිස්ත්‍රික්කයට වෙන් වෙන පුරප්පාඩු ප්‍රමාණය වෙනත් දිස්ත්‍රික්කයකට වඩා අඩු වෙන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ. හරිද? ඊළඟට පැහැදිලිව මෙන්න මෙතන දක්වනවා මෙන්න මේ දැන් අපි බලමු දිස්ත්‍රික්කය තෝරා ගැනීමේදී මොනවද ඔයාලට තියෙන සුදුසුකම්. ඔයා දැන් වැඩ කරන්නේ නේද? తాවකාලිකව වැඩ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. ඔයාගේ පදිංචිය, උපත, ඉස්කෝලේ ගියේ හරිද? ඡන්දය තියෙන්නේ මාතරට. එතකොට ඔයාට වැඩ කරන්නේ මාතර වුණාට වැඩ කරන්නේ කොළඹ වුණාට කොළඹින් ලියන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලු වෙනවනේ. අන්න ඒ දිස්ත්‍රික්කය තෝරා ගැනීමේදී අපි කොහොමද ඒ දිස්ත්‍රික්කේ නිවැරදිව තෝරා ගන්න කියන එක මම දැන් කියලා දෙන්නම්. දිස්ත්‍රික්කයට වෙන් කළ පුරප්පාඩු ගණන යන්නේ අදහස් වන්නේ එම පරිපාලන දිස්ත්‍රික්කයේ ජනගහනයට අනුපාතිකව එම දිස්ත්‍රික්කයේ තරඟ විභාගයට පෙනී සිටින ආයුධම් කරුවන් සඳහා වෙන් කරනු ලබන පුරප්පාඩු ප්‍රමාණය වන අතර එම පරිපාලන දිස්ත්‍රික්කය තුළ පවතින රාජ්‍ය ආයතනවල ඇති සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව නොවන බව සැලකිය යුතුයි. හරිද? ඒ කියන්නේ මේ දැන් හිතන්නකො මෙතන දිස්ත්‍රික්කය සඳහා වෙන් කළ පුරප්පාඩු ගණන කියලා කියන්නේ ඒ පරිපාලන දිස්ත්‍රික්කයේ ජනගහනයට අනුපාතිකව එම දිස්ත්‍රික්කයේ තරඟ විභාගයට පෙනී සිටින ආයුධම් කරුවන් සඳහා වෙන් කරනු ලබන පුරප්පාඩු ප්‍රමාණය. ඒතනේ මෙහෙම හිතන්නකෝ මුලින්ම ඇත්තටම ගණනය කිරීමක් කරනවා. දිස්ත්‍රික්කයක තියෙන පුරප්පාඩු ටික. කිසියම් දැන් අර අමාත්‍යාංශයේ මේ දෙපාර්තමේන්තුවේ අරගෙන මේක දැන් හිතන්නකෝ පුරප්පාඩු 350යි තියෙන්නේ. ඇත්තටම ගණනය කිරීම වලට අනුව නිලධාරී 350ක් හිඟයි. 350 ඊට පස්සේ ආයිමත් තව දෙයක් මෙතන වෙන් කරලා දිනවා දිස්ත්‍රික්කයකට වෙන් කරනු ලබන පුරප්පාඩු ගණන කියන්නේ. ඒක කියන්නේ
ඒ දිස්ත්‍රික්කයට වෙන් කරන පුරප්පාඩු ගණනය කිරීමේදී දෙපාර්තමේන්තුව සතු එහෙම නැත්නම් ඒ දිස්ත්‍රික්කයේ තියෙන ඇත්තම මේ පුරප්පාඩු ප්‍රමාණය නෙවෙයි කිසියම් දිස්ත්‍රික්කයක ජනගහනයට අනුව කළමනාකරණ සේවා නිලධාරීන් මෙච්චර ප්‍රමාණයක් බඳවා ගන්න ඕන කියලා වෙන් කරනවා. ඒක ගොඩක් වැඩි අර ඇත්ත පුරප්පාඩු ප්‍රමාණයට වඩා. සමහරට 500ක් වුණොත් එතකොට පුරප්පාඩු ප්‍රමාණය 500යි. මේ ජනගහන තමානුපාතිකව කළමනාකරණ සේවා නිලධාරීන්ට වෙන් කළ තියෙන පුරප්පාඩු 500යි. ඇත්තම පුරප්පාඩු 350. එතකොට අතනින් පොඩ්ඩක් එහෙම වුණාම තමයි අතනින් මේ අර දිස්ත්‍රික්කය සඳහා වෙන් කරපු පුරප්පාඩු වලින් යන්නේ. ඉතින් ওই විදිහට තමයි යන්නේ. ඉතින් ඒකෙනුත් කියවෙන්නේ මොකද්ද? ඔයා තරඟ විභාගෙනුත් මුල්ම ලකුණු වලට යන්න ඕන. හරි? මුල්ම ලකුණු වලට ගත්තම ලිස්ට් එකේ ඉන්න දෙයක් නෑ. කෙලින්ම ඍජුවම ඔයාව පත් කිරීම ලබනවා ඔයා. ඊළඟට බලමු මේ දිස්ත්‍රික්කය තෝරා ගැනීමේදී තියෙන සුදුසුකම්. හරිද? කොහොමද තෝරගන්නේ? දිස්ත්‍රික්කයකට වෙන් කළ පුරප්පාඩු සඳහා තරඟ කිරීමට නම් පහත සඳහන් කරුණු අතරින් එකක් හෝ සපුරා තියෙනවා. එකක් හරි තියෙන්න ඕනේ. එතකොට ආයෙ අහන්න එපා මේකයි මේකයි දෙකම ඕනේ. එකයි තියෙනවා. එකක් අපේක්ෂකයා එම දිස්ත්‍රික්කය තුළ ඉපදෙන අයෙක් වෙන්න. ඔයා ඉපදුනේ කොළඹ. හරිද? ඊට පස්සේ ඔයාගේ උපැන්න සහතිකයේ තියෙන උපතලාද ස්ථානය කොළඹ. ඒතකොට ඔයා වැඩ කරේ ඉස්කෝලේ ගියේ නේද? ඔක්කොම කරේ මාතර. ඒතකොට ඔයාට කොළඹින් ඉල්ලන්න පුළුවන්ද කොළඹ දිස්ත්‍රික්කෙ? පුළුවන්. ඒකනේ කියන්නේ. පුළුවන්. ඔයාට මාතරින් ඕන නම් ඔයා ඉස්කෝලෙත් ගියා මාතර. හරිද? උපදින දවසේ කොහොමත් කොළඹනේ. ඊට පස්සේ උදාහරණ සතියක් හරි කොළඹ හොස්පිටල් එකේ හරි කොහෙන් ඉඳලා ගෙදර යන්නේ. ඊට පස්සේ උඹලා දැන් අවුරුදු ඔයාට 25ක් කියලා තන මේ 25ක නම් ඔයා මාතර හිටියේ. ඔයාට ඕන නම් නේද? කොළඹ ඉල්ලන්නත් පුළුවන් මාතරේ ඉල්ලන්නත් පුළුවන්. ඒ ඔයාගේ ඉස්කෝලේ ගියේ මාතර නේද? පදිංචි වෙලා දැන් අවුරුදු බර ගාණක් මාතර. උපත විතරක් කොළඹ යන්තම් වෙලා තියෙනවා. හරි? අන්න එතකොට අන්න ඒ වගේ කෙනෙක්ට වාසි. එයාට ඕන නම් කොළඹ ඉල්ලන්නත් පුළුවන්. එයාට ඕන නම් මාතරේ ඉල්ලන්නත් පුළුවන්. හැබැයි මෙහෙමයි. ඉපදුනේ කොළඹ. හරිද? ඉස්කෝලේ ගියේ කොළඹ. ඒ ඉඳන් ඉපදුන දවස් හැමදාම ඉන්නේ කොළඹ. ඔයාට යන්න ඕන අනුරාධපුරින් ලියන්න. පුළුවන්ද? බෑ. ඒක කරන්න බෑ. හරි? ඒක කරන්න බෑ. එහෙනම් එකක් එයා ඒ දිස්ත්‍රික්කය තුළ ඉපදුන කෙනෙක් වෙන්න ඕන. අනිත් කෙනෙක් එසේ නැතහොත් විභාගය සඳහා සුසුකම් සම්පූර්ණ කළ යුතු අවසන් දිනයට పూర్වයින් කියන්නේ මේ ජුනි 30ට පෙර අවුරුදු 5ක් ඇතුළත ඔහු හෝ ඇය එම දිස්ත්‍රික්කය තුළ යටත් පිරිසෙන් අවුරුදු 3ක්වත් අඛණ්ඩ ස්ථිර වශයෙන් පදිංචිව සිටපු අයෙක් වෙන්න ඕන. නේද? 2025 ජුනි 30නේ මේ අදාළ දිනේ. එහෙනම් මීට අවුරුදු 5කට පෙර දිනේ කියන්නේ මොකද්ද? 2020 ජුනි 30. මේ දෙවෙනි එක යටතේ ඔයා දිස්ත්‍රික්කය තෝරා ගැනීමට සුදුසුකම් ලබන්න නම් 2020 ජුනි 30යි 2025 ජුනි 30යි අතර කියන අවුරුදු 5යිදී අවුරුදු 3ක අඛණ්ඩ පදිංචියක් ඔයා කැමති දිස්ත්‍රික් ඒ කියන්නේ ඔයා ලියන්න බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කයේ තියෙනවා. හරිද? එතකොට දෙකක් අඛණ්ඩ නොවුනට කමක්. ඒ කියන්නේ මේ ඛණ්ඩ නුනට කමක් නැහැ. මේ ළඟම අවුරුදු 5 ළඟම පහුගිය අවුරුදු 5 අවුරුදු 3ක් අඛණ්ඩ පදිංචියක් පෙන්වන්න ඕන. එතකොට ඒ වගේ කෙනෙකුට ලියන්න පුළුවන්. එසෙත් නැතහොත් එහෙමත් නැත්නම් ඔහු හෝ ඇය නොකඩවා අවුරුදු 5ක් එම දිස්ත්‍රික්කයේ ස්වකීය ද්විතීක පාසල් අධ්‍යාපනය ලබා තියෙනවා. එයා එහෙනම් ඔයා විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කයේ අවුරුදු 5ක් ඉගෙනගෙන තියෙනවා. හරිද? ප්‍රාථමික නෙවෙයි ද්විතීක. හරිද? ද්විතීක මට්ටමේ. ඒ කියන්නේ මේ 5 වසරෙන් උඩ. ඔයා ඉපදුනේ මාතර. හරි? පොඩි කාලේ ඉඳලා ඉන්නෙත් මාතර. හැබැයි ඔයා ඉස්කෝලේ ගියා කොළඹ 6 වසරේ ඉඳලා. ලියන්න පුළුවන්ද? පුළුවන් ඈ. පුළුවන්. ඒක තමයි කියන්නේ ඔයාට. මම මාතර සහ කොළඹ ගත්තට ඔයා ඉන්න දිස්ත්‍රික්කයේ ඔයාගේ තත්ත්වය අනුව ගල්පලා ඒක මෙහෙම කරගන්න පුළුවන්. හරිද? දැන් මම හිතනවා ඊටාම පැහැදිලි කොහොමද ඔයාගේ විභාගයේදී ඉල්ලන දිස්ත්‍රික්කය තෝරගන්නේ කියන එක. බොරු දාන්න එපා. හොඳ ගල් පැලන බොරු දාන්න එපා. ඒවා ඔයා විභාගේ පාස් ඔයාගේ විභාගේ ඒවි. විභාගේ ලියන්නත් පුළුවන් වෙයි. ඔයාගේ පේපරුත් බලාවි. ඔයාගේ ලකුණුත් අවුට් කරයි. ඉන්ටර්විව් එකට කැඳවයි. ඉන්ටර්විව් එකෙන් ගහලා ලැබයි. ගහලා ලැබන්නේ නැහැ ඉතින්. මේක අරගෙන යන්න කියලා කියනවා. බොරුනේ කියන්නේ බොරු කරන්න එපා. ඊළඟට දැන් මේ අවස්ථා හැර මෙන්න මේ වගේ අයටත් මෙන්න මේ පොඩි අවස්ථාවක් තියෙනවා. මේ කියන්නේ යම් අපේක්ෂකයෙකුගේ අම්මා හෝ තාත්තා රජයේ පළාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය සංස්ථාවක එහෙම නැත්නම් කෙනෙක්ගේ දැන් නිකන් ඔයා විභාගෙ ලියන බලාපොරොත්තු වෙන. ඔයාගේ අම්මා හෝ තාත්තා රජයේ සේවකයෙක්. මාරු කළ හැකි සේවයක යෙදී සිටියේ නම් එයා සමහර සේවා තියෙනවා ස්ථාන මාරු ලබා දෙන්න බෑ. ඉතින් මේ දැන් රට පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයට ස්ථාන මාරු නැහැ. මොකද ලංකාවටම තියෙන එකයි. ඉතින් එයා මැරෙනකන් ඒකටල තමයි. හරිද? ඉතින් ඒ වගේ නැතුව ස්ථාන මාරු ලබා ගන්න පුළුවන්
සේවයක ඔයාගේ අම්මා හෝ තාත්තා ඉන්නවා නම් රජයේ සේවය තුල ඒ අපේක්ෂකයාට තම පියාගේ හෝ මවගේ අම්මගේ හෝ තාත්තගේ උපන් ස්ථානය කියන්නේ උපන් ස්ථානය තමා අය දිස්ත්‍රික්කයේ වශයෙන් තෝරා ගැනීමට අවසර දෙනු ලැබේ. අන්න තව දෙයක් තියෙනවා. හරිද? ඒකට ඔයාගේ අම්මා තාත්තා අම්මා හෝ තාත්තා රජයේ සේවකයෙක්. ඒ වගේ මෙයා ස්ථානමාරු ලබන්න පුළුවන් තනතුර ගණන් ඉන්නේ. අන්න ඔයාට පුළුවන් ඒ අම්මගේ හෝ තාත්තගේ උපත ලැබූ ස්ථානය දිස්ත්‍රික්කය ඔයාගේ විභාග දිස්ත්‍රික්කයේ විදිහට තෝරගන්න පුළුවන් කියන දේ පෙන්වන්න ඕන. හරි? හරිද? එයාටත් මේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඒ අනුව තෝරගන්න පුළුවන්. හරිද? කිසිම අපේක්ෂකයෙකුට යම් දිස්ත්‍රික්කයකට එක් දිස්ත්‍රික්කයකට වැඩි ගණනකට තරඟ කරන්න දෙන්නේ නැහැ. හරිද? එක දිස්ත්‍රික්කකින් විතරයි බොරු කරන්න එපා. හරිද? දැන් මාර්ගගත වයදුම් කිරීමේදී ඒ ඉහත නේද මේ ඒව තෝරන්න කියලා කියනවා. දැන් බලමු අර මාර්ගගත වයදුම් කිරීමේ හරි. මේ තමයි www.doenext.lk එකේ අපේ විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට ඔයා මේකට එන්න ඕන. ඊට පස්සේ මේව පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා මෙන්න මෙතන online applications recruitment EV exams හරිද? ඒ කියන්නේ බඳවා ගැනීම සහ කාර්යක්ෂමතා කඩින විභාග මෙන්න මෙතන තෝරන්න. online applications recruitment EB exams තෝරන්න. හරි. හරි. එතනදී තියෙනවා මුලින්ම apply for exams කියලා. හරි. අපි ඒකත් බලමු. අන්න එතන apply for exams තේරුවට පස්සේ ඔයාට ඕන පේනවා list of ongoing exams කියලා. බලමු දැනට අයදුම් කරන්න පුළුවන් විභාග මොනවද තියෙන්නේ කියලා. තාම තියෙන්නේ අර RDB බැංකුවේ ඒ පුහුණු නිලධාරීන් බඳවා ගැනීම විභාගයට අදාළ යාවත් කාලින කිරීම විතරයි. හරිද? ඒක අපි group එකට දාන්න. මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා group එක. ඔයා ඒකට join වෙන්න ඕන ඔක්කොටම කලින්. හරි? දැන් කැසට් එකේ නම් කියනවා මේ කවද්ද මෙන්න මේදා ඉඳලා තියෙනවා කිය 2025 ජුනි 2 පෙරවරු 9 ඉඳලා දැන් 2025 ජුනි 2 පස්වරු 12යි 55යි දැන් වෙලා තවම නෑ ඕක දවස් දෙක තුනක් යනවා ඒක කලබල වෙන්න එපා ඈ මාසයක්ම තියෙනවනේ කලබල වෙන්න එපා එතකොට ඔයාලට දැන් පැහැදිලි කොහොමද එතනට යන්නේ කියලා එතකොට මේ තැන ගියාට පස්සේ ඔයාගේ විභාගේ පෙන්නයි තව දවස් දෙක තුනකින් ඒකට මම ගෲප් එකට දැනුම් දෙන්නම් ඇප්ලයි ඔස්සේ ගිහිල්ලා ඇප්ලයි කරගෙන යන්න තියෙන්නේ ඒක තනියම ඇප්ලයි කරගන්න බැරි නම් හරිද ඒ වගේ දෙයක් තනියම ඇප්ලයි කරගන්න බැරි නම් ඔයා හොඳම දේ තමයි රජයේ සේවයට නෑවිත් ඉන්න. ඒක අහගෙන ආයෙ ටියුෂන් මාස්ටර්ලාගෙන් ඒව දැන් සමහර උන් දායි වීඩියෝ මේක ඇප්ලයි කරන්න මේ විදිහට අරකට මේකට කියලා ඒ බහූබූත වුන්නේ. ඒක තනියම ඇප්ලයි කරගන්න බැරි නම් රජයේ සේවයට එන්න එපා. ඒ වගේ බංකොලොත් එවුන් එන්න ඕනේ නෑ මේකට. හරි? බෑ. එහෙම අයට ඇවිල්ලා මේක කරන්නේ මේ රට විනාශ වෙනවා. තනියම ඇප්ලයි කරගන්න බෑ. ඒකට මොකෙක් හරි එකෙක් උදව්වක් ඕන නම් හොඳම දේ තමයි ගෙදර ඉන්න. රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක. ගෙදර ඉන්න. ඒක තනියම ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ওই විදිහට කියනවා නේද? වැදගත්ම කොටස මෙන්න මේ තරඟ විභාග පටිපාටිය. ඔයාට නිකන් දෙන්නේ නෑ ජොබ් එක. ලක්ෂයක් විතර ආයුධම් කරයි. හරි? ඒ වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පේපර් දෙකක් එනවා. හරිද? ඔයා මෙම විභාගය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වෙනවා. ආයුධම්කරු තමාට අදාළ එක් මාධ්‍යයක් තෝරා ගන්න ඕන. ඒ නියමිත සියලුම ප්‍රශ්න පත්‍ර එම මාධ්‍යයෙන්ම පිළිතුරු සපයන්නත් ඕන. ඉල්ලුම් කරන මාධ්‍ය පසුව වෙනස් කරන්න දෙන්නෙත් නැතිලු. ඔයා අතන ඔයාගේ සාමාන්‍ය පෙළට ඔක්කොටම සී තියෙනවා. දෙමළ ලියපු කෙනෙක් නම් දෙමළත් සී, ඉංග්‍රීසිත් සී, සිංහලත් සී. ඔයාට සිංහල ඉංග්‍රීසි පුළුවන් නම් ඔයා ඉංග්‍රීසියෙන් මේක ඉල්ලන්න. හරිද? සිංහල නම් සිංහල. අතන සුදුසුකම සම්පූර්ණ කරපු මාධ්‍යෙන් මේක තෝරන්න. භාෂා හැකියාව සහ අභියෝග්‍යතාවය. ලකුණු 100 බැගින් ලකුණු 200න් මම හිතන්නේ 140ක් 145ක්වත් ගන්න වෙයි. හරිද? ලක්ෂයක් ආයුධම් කරොත් 145ත් මදි වෙයි. හරිද? 155 160ත් පණීවි. 200න්. භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රය පැය දෙකමාරක් අභියෝග්‍යතාව නැත්නම් IQ කියන කියන්න පුළුවන්. IQ ප්‍රශ්න පත්‍රයේ පැයක පේපර් එකක්. හරිද? භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රය තුල එම ප්‍රශ්න පත්‍ර අපේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනයේ අවබෝධය අක්ෂර වින්‍යාසයේ භාෂාව රචනය දෙන ලද ලිපියක් කෙටුම්පත් කරන්න සපයති දත්ත අනු ප්‍රස්ථාර වගුවක් කියන්නේ දත්ත දීලා ප්‍රස්ථාරයක් හදන්න. සමහර විට ප්‍රස්ථාරයක් දීලා දත්ත විග්‍රහ කරන්න කියලා එන්නත් පුළුවන් ඉතින්. අපි වෙනවනේ දීලා තියෙන එක සූදානම් වෙන්න. සාරාංශ කිරීම වාක්‍ය ඛණ්ඩ කීපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම හොයාගෙන බලාපොරොත්තු වෙන්න. ඒක එසේ මෙසේ පේපර් එකක් නෙවෙයි. හරිද?
මේ සඳහා සුදුසුකම්ලත් අපේ ආයතනයේ ඉන්න ගුරුවරුන්ගේ කියන්නේ ඒගොල්ලෝ මේකට සූදානම් වෙලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඊළඟට IQ වලට මෙම ප්‍රශ්න පත්‍ර අපේක්ෂකයන්ගේ සංඛ්‍යාමය හැකියාවන්, තර්කන ශක්තිය, සාමාන්‍ය බුද්ධිය මැනෙන අයුරින් සකසලා තියෙන බහුවර්ණ සහ කෙටි පිළිතුරු සපයන ප්‍රශ්න 50කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක්. මේකේ සෙල්ලම තියෙන්නේ කාලයත් එක්ක. හරිද? මේ පේපර් එකට ලකුණු 80ක් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට පැය 3-4ක් දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. පැයයි දෙන්නේ කාලයත් එක්ක තියෙන ගැටලුව. හරි? කාලයත් එක්ක තියෙන ගැටලුවක් තියෙන්නේ. හොඳින් සූදානම් වෙන්න වෙනවා රැකියාව අවශ්‍ය නම්. නැත්නම් ගැටලුවක් නැහැ. හරි? තව දෙයක් තියෙනවා. ඔයාව ගණනය කිරීමට ලක් වෙන්න. හරිද? ඒ කියන්නේ ඔයා ලිස්ට් එකට වැටෙන්නත් අවම වශයෙන් ලකුණු 40ක් ගන්න ඕනේ මේ එක අවම 40ක්. හරි? හැබැයි 40 80යි ජොබ් එක හම්බෙන්නද නැහැ. පළාතක නැහැ. හරි? ඒ පළාතක නැහැ. ඒ වගේම කියනවා එක් විෂයකට ලකුණු 40ක් තියෙන්නත් ඕන. විෂයන් දෙකේම එකතුව මුළු ලකුණු සංඛ්‍යාවෙන් 150ක් වෙන්න ඕන. මුළු ලකුණු සංඛ්‍යාව කීයද? 200යි. ඒකෙන් 150ක් කීයද? 100යි. අන්න 40ට වඩා වැඩි වෙන්නත් ඕන. එක් විෂයකට ඒ කියන්නේ සිංහල වලට 40ට වඩා වැඩි වෙන්න ඕන. IQ වලට 40ට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම සිංහල සහ IQ වල ඔයාගේ ලකුණු දෙකේ එකතුව 100 පනින්නත් ඕන. පැහැදිලිද? මෙහෙම වුණොත් IQ වලට 100යි. හිතමුකෝ IQ වලට 100යි. සිංහල වලට 39යි පේලි. කතා දෙකක් නෑ පේලි. හරි? එතකොට ලකුණු 139ක් වුණත් එකතුව පේලි. අයි. ඔයා අවසන් කියන අවම ලකුණු ඉක්මවල නැහැනේ. පැහැදිලිනේ? අවම ලකුණු 140ක් ඕන. 40 ගැන හිතන්න එපා. 65න් 70න් උඩම හිතන්න. 40 ගත්තා පාස් වෙන්නේ නැහැ මේවා. ලිස්ට් එකටවත් වැටෙන්නේ නැහැ. හරි? එතකොට දෙකේම එකතුව 100ට වඩා වැඩි වෙන්නත් ඕන. ඒ අයත් ප්‍රශ්න පත්‍ර දෙකේම එකතුව ලකුණු 100ක් වුණත් එයාට රැකියාව ලැබෙන්නේ නැහැ. ලකුණු 150ක් 145ක්වත් ඕන වෙයි 200න්. හරිද? විභාගයේ ඊට පස්සේ ප්‍රතිඵල දැනුම් දීම ගැන තියෙනවා. ඔන්න ඔයාට වියදම් කරන්න වෙන රුපියල් 600යි. විභාග ගාස්තු රුපියල් 600යි. මේ කියලා තියෙන විදිහට හරිද? ගැසට් එකක් මුලින්ම කළමනාකරන සේවා නිලධාරීන් වෙන්න කලින් හරිද? ගැසට් එකක් කියවලා තේරුම් ගන්න පුළුවන්. මේ ගැසට් එකේ සම්බන්ධයෙන් මේක මේ ආයුධම් කරන විදිහ ඕවා කියලා දෙන්න ඕනේ නැහැ. හරිද? එහෙමත් කියවලා තේරුම් ගන්න බැරි අය මේ භාෂා ප්‍රශ්න පත්‍රයවත් IQ ප්‍රශ්න පත්‍රයවත් සමත් වෙන්නේ නැහැ. හරි? ඒ වගේම තමයි මේක ඔන්ලයින් විතරයි. හරිද? ඒක ඉංග්‍රීසියෙන් පුරවන්න ඕන. හරිද? ආයි මේකේ print out තරම් තැපල් කරන්න ඕනද? ඒව අහගෙන ඉන්න එපා. හරි? print out තරම් තැපල් කරන්නේ නැහැ. ඔයා මේක කාඩ් එකෙන් එහෙම නැත්නම් හරිද ඕනෑම නේද? ඔයාගේ ක්‍රෙඩිට් ඩෙබිට් හරිද? ඔන්ලයින් බැංකින් ඕන ක්‍රමයකින් මේක ගෙවා ගන්න පුළුවන්. ආයි ස්ලිප් අමුණන්න ඒවත් මුකුත් නැහැ. ඔටෝමැටික්ම ඒක අප්ඩේට් වෙනවා වෙබ්සයිට් එකේම. හරිද? ආයිමත් කියනවා print out අරගෙන ඒවා අත්සන් කරලා යවන්න නෑ. හරි? ඔන්න ඕක තමයි අහන ගොඩාක් අය අහන ප්‍රශ්නේ. ඉතින් මෙන්න දිස්ත්‍රික්ක තෝරා ගැනීම දැන් මේවා වැදගත් වෙනවා ඔයා අතන පුරවද්දි. හරිද? ඒ කියන්නේ මෙතන අපි දැන් තාම විභාගේ නෑනේ ඇවිල්ලා. ඒක නිසා පෙන්නන විදිහක් නෑ. මේ ඔයාගේ දිස්ත්‍රික්ක අංකයක් ඉල්ලලා ඇති. ඔයා ආයුධම් කරගෙන යනකොට ඔයාට අදාළ දිස්ත්‍රික්ක අංකය මෙතනින් බලලා එතනට දෙන්න. ඒ වගේම ඔයාගේ දිස්ත්‍රික්කයේ මොන මධ්‍යස්ථානයේ ඔයාට ළඟම ගම්මානයක නගරයෙන් බදිල් තෝරලා එතනත් අංකයක් ඇති. විභාග මධ්‍යස්ථානය තෝරා ගැනීම කියලා පෝටල් එකක් ඇති. හරිද? පුරවන්න තැනක් ඇති ඔයාට දැන් ඉන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක තුල. ඒතර ඔයාට පුළුවන් ඔයා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන්නේ ඔයාට ළඟ නුගේගොඩ. ඒතර ඔයාට නගරාන්තයේ විදිහට හත තෝරලා දෙන්න පුළුවන්. ඒතර ඔයාට ඒ නුගේගොඩ තියෙන විභාග මධ්‍යස්ථානයකට විභාගෙ ගිහලා ලියන්න පුළුවන්. හරිද? මොකද මේ වගේ ගොඩාක් දැන් දෙන්නේ ඒගොල්ලෝ අනුමාන කරනවා ලක්ෂයක්වත් අයදුම් කරයි කියලා. හරි? ඔන්න ගැසට් එක සම්බන්ධ සියලු දේවල් හරි. දැන් මේ ගැසට් එකේ විග්‍රහ කිරීම හොඳට විතරක් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp channel එකට join වෙන්න. ඒක මේක තේරුම් නැත්නම් ඉන්න එපා. මොකද මේක තේරුම් නැත්නම් අපි උගන්වන්නේ කොහොමද තේරෙන්නේ නැහැ නේ. පලාතක ඉන්න එපා. නිකන් ඇවිල්ලා ඉන්න එපා. හරි? අංක 1 ගැසට් එකේ පැහැදිලිව කියලා දීම තේරුණා නම් ඊළඟට එන්න විෂයන් උගන්වලා දෙන්න. හරි? different way of teaching ආයතනයෙන් අපි උගන්වන්නේ ඔය WhatsApp channel මේ description එකේ දාන්නම් මම WhatsApp group එකේ link එක. ඒ link කීපයක් දාන්නම්. හරි? ඔයා කැමති එකකට 10ක 15ක මේ join වෙන්න එපා. එකකට join වෙන්න ඔක්කොම විස්තරයකට දාන්න. පන්ති පටන් ගන්නවා කියන්නේ මේ වීඩියෝ එක ඔයා බලනකොට පන්ති ආරම්භ වී ඇත. එහෙම කියන්නේ. හරිද? එහෙනම් සිළු දිනාට විභාග ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.